රාජ්‍යසේ මූලික වැටුප් සංශෝධනයක් සිදු කොට දශකයකට ආසන්න කාලයක් ගත වී ඇති හින් සියලු සාධක සමස්තයක් ලෙස තක්සේරු කර වැටුප් විහිව සංශෝධනය කිරීමට දැන් කාලය පැමිණ තිබේ. ඒ අනුව අවම මාසික මූලික වැටුප රුපියල් 24250 සිට රුපියල් 40000 දක්වා වැඩි කිරීමට රුපියල් 15750කින් වැඩි කිරීමට අපි යෝජනා කරනවා. දැනට පවතින తాවකාලික අතුරු දීමනාව සහ විශේෂ දීමනාව මූලික වැටුපට ඒකාබද්ධ කරන අතර රුපියල් 8250ක සුද්ධ වැඩිවීමක් මූලික අවම වැටුපට අදාළව සිදු කිරීමට යෝජනා කරනවා. රාජ්‍යාංශ සේවකයන් වැටුප් වැඩිවීමට සමගාමීව අධිකරණ සේවා, රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල, විශ්වවිද්‍යාල කාර්ය මණ්ඩල සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන් සඳහාද මෙය ඇතුළත් වෙනවා. රුපියල් 15750ක අවම මාසික මූලික වැටුප වැඩි කිරීමට අමතරව වාර්ෂික වැටුප් වර්ධකයේ වටිනාකම 80%කින් වැඩි කරනවා. ඒ අනුව රුපියල් 250ක අවම වාර්ෂික වැටුප් වර්ධකය රුපියල් 450 දක්වා වැඩි කරනවා. රුපියල් 500 වැටුප් වර්ධකය රුපියල් 900 දක්වා වැඩි කරනවා. රාජ්‍යාංශ සියලු සේවකයන්ගේ වාර්ෂික වැටුප් වර්ධකය එම ප්‍රතිශතයට ගැලපීමට යෝජනා කරනවා. මෙම වැටුප් වැඩිවීමේ කොටසක් ලෙස යෝජිත 2025 වැටුප් ක්‍රමය යටතේ විශ්‍රාම ප්‍රතිලාභ ලබන බව සහතික කරමින් 2025 ජනවාරි මාසයේ පළවෙනිදා හෝ ඉන්පසු විශ්‍රාම යන නිලධාරීන්ගේ විශ්‍රාම ප්‍රතිලාභ නව වැටුප් විහිව මත ගණනය කිරීමට යෝජනා කරනවා. රාජ්‍ය සේවකයන්ගේ ආපදා ණය සීමාව දැනට පවතින රුපියල් 2,50,000 සිට රුපියල් 1,04,00,000 දක්වා ඉහළ නංවනවා. රාජ්‍යසේ මූලික වැටුප්